පැස්ටයි සීරියල් වලිනුයි කෑමක්. මුලින්ම පෑන් එකක් ලිපේ තියලා ඒක රත් වෙන්න තියලා අපිට බටර් තේ හැන්දක් විතර එකතු කරගන්න පුළුවන්. මම මෙතනදී එකතු කරගත්තේ පැල්වට්ට බටර් එකෙන්. හැමෝම අහන නිසා මම මේ කියනවා මම පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් ගැන. බටර් එක ටිකක් රත් වෙගෙන ඉද්දී මම ලූණු, සුදු ලූණු, ඉඟුරු එකතු කරගන්නවා. ඉඟුරු හඳුන්වලා දුන්න බබාලට විතරක් එකතු කරන්න. මම ඉඟුරු දුන්නේ බබාට මාස 9න් පස්සේ. මේ ටික හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ අපි එකතු කරගන්නවා බබාට දෙන ඕනම පැස්ටා වර්ගයක්. මම මෙතෙන්දි සව්වට තරම් චූටි පැස්ටා එකක් එකතු කරගත්තේ. මම මේක ගත්තේ සෝයි ඉටාලියන් ෆුඩ් පේජ් එකෙන්. ඔයාලට පුළුවන් එකෙන් ඕනම පැස්ටා වර්ගයක් වගේම තව කෑමක් ඕඩර් කරගන්න. පැස්ටා හැඳි දෙකක් විතර එකතු කරලා මම ඒක තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර තියලා පියනිකින් වහලා පැස්ටා එක තඹ ගන්නවා. මෙතනදී අවුරුද්දට වැඩි බබෙක් නම් ලුණු කන බබෙක් නම් ලුණු එකතු කරගන්නත් පුළුවන්. ඊළඟට පැස්ටා එක හොඳට තැම්බුණාට පස්සේ වතුර ගතිය නැති වුණාට පස්සේ හොඳට කලවම් කරලා අපිට පුළුවන් මේකට බබාට දෙන ඕනම සීරියල් වර්ගයක් එකතු කරගන්න. මම මෙතෙන්දී එකතු කරගත්තේ සුවසර පේජ් එකෙන් ගත්ත මල්ටිග්‍රේන් සීරියල් එක. ඒකිනුත් හැඳි දෙක විතර ප්‍රමාණයක් එකතු කරලා හොඳට කවලම් කරගන්න. ඊළඟට අපිට පුළුවන් මේ සීරියල් එක තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට පොල් කිරි එකතු කරන්න. මම මෙතනදී ගොඩාක් උකු පොල් කිරි ගත්තේ නැහැ. මොකද බටර් එකතු කරපු නිසා ටිකක් දියර ගතියට පොල් කිරි අරගෙන චුට්ටක් එකතු කරලා පොල් කිරි හිඳනකම් පැස්ටා එකයි සීරියල් එකයි හොඳට උයා ගන්න. හරිම පෝෂණීය කෑමක් උදේ වරුවට දෙන්නත් පුළුවන්. මේ ප්‍රමාණයන් අඩු කරලා අමතර වේලකට අපිට දෙන්නත් පුළුවන්. දීලා බලලා කමෙන්ට් එකක් දාන්න. මේ වගේ රස රෙසිපි බලන්න අපේ Facebook page එකයි channel එකයි දෙකම එක එකතු වෙලා ඉන්න.